පියුමි හංසමාලිගේ ආදර කතාව දෙදරා ගිහින් කියලා දැන් ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් පියුමි හංසමාලිගේ කලින් සැමියා කියන ප්‍රගීත් හට දරුණු වකුගඩු ආබාධයක් තියෙනවා කියලා ළඟදී අනාවරණය වෙලා තියෙනවා. ඉතින් පියුමි හංසමාලි මේ නගන චෝදනා සියල්ලම වාගේ පියුමි හංසමාලිගේ සැමියා වන ප්‍රගීත් හට ඉතා දරුණු බලපෑමක් කරන බව ප්‍රගීත්ගේ මව විසින් පියුමි හංසමාලිට නැවත නැවතත් චෝදනා කරලා තියෙනවා. ඉතින් මෙම පුවත සමාජ මාධ්‍ය ජාලාවල ගොඩාක් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ඉතින් පියුමි හංසමාලිගෙන් ප්‍රගීත් වෙන් වෙලා දැනට මාස 2-3ක් පමණ කාලයක් වෙනවා. නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි දිගින් දිගටම ප්‍රගීත්ට චෝදනා කරනවා වෙන අනියම් බිරිඳක් හා ගොස් කියලා. ඉතින් මෙම බලපෑම ප්‍රගීත්ට දරුණු විදිහට බලපානවා කියලා තමයි ඔහුගේ මව විසින් පියුමි හංසමාලිට චෝදනා කරලා තියෙන්නේ. ඉතින් පියුමි හංසමාලිට ප්‍රගීත්ගේ මව ප්‍රකාශ කරන්නේ ප්‍රගීත්ගේ ජීවිතයට හානියක් වුණොත් ඇය අනිවාර්යෙන් වගකිව යුතුයි කියලා. ඉතින් මොවුන් දෙදෙනා වෙන් වුණාට පස්සේ කාලයක් තිස්සේම තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හරහා දෙදෙනාම විවේචන කරමින් යනවා. ඉතින් දැනටමත් ඔවුන් දෙදෙනාටම විවේචන කරමින් සිටිනවා. ප්‍රගීත් මුල් දවස්වල නිහඬව සිටියත් දැන් ඔහුත් පියුමි හංසමාලිට දැඩිව විවේචනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකේ කවුද හරි කවුද වැරදි කියලා අපි දන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් ඔහුට වකුගඩු රෝගයක් තිබෙන බව තමයි ප්‍රගීත්ගේ මව විසින් නම් ප්‍රකාශ කරන්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම රටේ ලෝකයේ වන සියලුම සිදුවීම් වල තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.